කණ්ඩ ආසන බුදුරජාණන් වහන්සේට ගෞරවයි නම් මැරෙන වෙලාවේ මොකක් මතක් වෙයිද කියලා හිතන්නවත් එපා. ධර්මයේ අහන්න නිතර ආසයි නම්, දහම් කරුණ ඉගෙන ගන්න ආසයි නම්, ධර්මයේ පුරුදු කරන්න ආසයි නම්, ධර්මයට ගරු කරනවා නම්, ධර්මයේ සරණ ගියා නම් මැරෙන වෙලාවේ මොකද හිතෙන්නේ කියලා හිතන්නවත් එපා. මොකද ඔය තුනුරුවන් සරණ තියෙන කෙනාගේ, පන්සිල් රකින්න කෙනාගේ ජීවිතේ බර සුගතිය පැත්තට. සුළුපටු පිනක් නන්නේ ධර්ම දානය. මේ ලෝකේ යම්තාක් පින්කම් ඇද්ද, ඒ සියල්ල ධර්ම දානයෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ. කෝටි ගණන් රත්තරණින් විහෙර විහාර මාලිගා ස්තූප කරනවාද ධර්ම දානයේ තරම් වටින්නේ. මක් නිසාදයත් ඒ සියල්ල කරන්නේ ධර්මය අහලා නිසා.